එහෙනම් පන්සිල් සමාදන් වෙන්න සියලු දෙනාම নমස්කාර කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสรณဂมနံ ඉති තං ပါဏာတိပါတာဝေရမဏီสิกขาปดังสมาธิยามิ อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ กาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ มุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิ สุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ อิมานิปัญจสิกขาปดานิสีเลนะสุกติงยันติสีเลนะโภกสัมปดาสีเลนะนิบบุติงยันติตัสมาสีลังวิโสทะเย එහෙනම් අද සියලු දෙනාම මේ රැස් වෙලා ඉන්නේ මේ කටින පින්කමට කලින් ඒ කටින චීවරය පූජා කරන මේ මහා පුණ්‍ය උත්සවය උදෙසා පින් අනුමෝදන් කර ගැනීමට. මේක බොහොම කලාතුරකින් අපේ ජීවිතේට අපේ සංසාර ගමනේ ලැබෙන උතුම් අවස්ථාවක් නේද? ඉතින් ඒක නිසා මේක හරියට කරලා කොහොමද මේ අනුමෝදන් වෙන්නේ? ඒ වගේම ඒකේ කොහොමද අපේ සංසාර ගමන කෙටි කරගන්න අපේ සිතේ සිත් සතන් වල තියෙන දුක් දුම්නස් අඩු කරගන්න ඒක ප්‍රයෝජනයක් වන විදිහට අපි කොහොමද මනස හසුරවන්නේ කියලා ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න එක හොඳයි කියලා සුදුසුයි කියලා මට කල්පනා වුණා. ඉතින් ඉස්සෙල්ලාම අපි පොඩ්ඩක්
පොඩි කාලේ ගමු කොහොමද මේ පින් අනුමෝදන් වෙනවා කියලා කියන්නේ. දැන් අපි අපේ ඥාති මියගිය අවස්ථාවක විදානයක් දීලා පින් අනුමෝදන්. ඒ වගේම මේ වගේ ලොකු උත්සවයක් නේද? මේ වගේ ලොකු දානයක් කරන වෙලාවටත් අපිට පින් අනුමෝදන් වෙන්න පුළුවන්. කොහොමද අපි මේ පින් අනුමෝදන් වෙනවා කියලා කියන්නේ? පින කියලා කියන්නේ මොකක්ද නේද? පින කියලා කියන්නේ ඇත්තටම අපේ මේ සිතේ සතන් වල ඇති වෙන සතුට. ඒ කියලා කියන්නේ අර අපි චිත්‍රපටයක් බලලා සින්දුවක් අහලා රස කෑමක් කාලා විඳින සතුට නෙමෙයි. නිරාමිස සුඛය කියලා කියන්නේ බොහොම යහපත් කාරණාවක් කුසල චිත්තයක් පවත් වීම හේතුවට සිත් සතන් වල ඇති වෙන මේ සතුට. අපි ඕනෙම පොඩි උපකාරයක් උදව්වක් උපකාරයක් යම් කෙනෙක්ට කරාමත් අපේ සිතේ සතුටක් ඇති වෙනවා. දානයක් දුන්නාම මේ වගේ ඇති වෙන සතුට කියන එක. ඉතින් දැන් මේක අනුමෝදන් වෙන්නේ කොහොමද? දැන් අපි දන්නවද අපිට පින් බැංකුවක් තියනවාද? අපේ බැංකුවේ පින් කොච්චර තියනවාද? දෙනකොට ඒක ට්‍රාන්සැක්ට් වෙන්නේ කොහොමද නේද? ඒක අපි සමහරවිට කල්පනා කරලා බලනවා මේ පින් අනුමෝදන් වෙනවා අනුමෝදන් කරනවා කියලා කියන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි හිතලා බලමු අපි මියගිය ඥාතියෙකුට පින් අනුමෝදන් වෙනකොට කොහොමද ඒක සිද්ධ වෙන්නේ? කලින් කල්පනා කරලා බලන්න දැන් තමන්ගේ උපන්දින යනවා නේද තමන්ගේ උපන්දිනයේ දවසට තමන්ගේ මිත්‍රයන් සියලු දෙනා කියනවා ඔයාගේ උපන්දිනයේ වෙනුවෙන් අපි ඔයා මේ කැමති දෙයක් කරනවා හිතන්න දැන් කැමති කියලා මෙහෙම මේ අනාථ නිවාසයකට ගිහිල්ලා ලොකු දානයක් දෙන්න ඒ අනාථ නිවාසයේ ඉන්න කට්ටියකට දානයක් දෙන එකක් පිළිබඳව තමන් සිත සතුටු වෙන දෙයක් නෑ තමන්ගේ යාළුවෝ ඇවිල්ලා කියනවා එයාගේ උපන්දිනය වෙනුවෙන් අපි මේ වගේ දෙයක් කරනවා. ඉතින් ඒක කිව්වහම Tamanට සිතට ලොකු සතුටක් ඇති වෙනව නේද? මොකද මගේ යාළුවෝ මං පිළිබඳව බොහොම මට ආදරෙන් අනුකම්පාවෙන් දයාවෙන් මං වෙනුවෙන් මගේ උපන්දිනේට මෙහෙම දෙයක් කරා කියලා ලොකු පහන් සිතක් Tamanගේ සිතේ ඒ වෙලාවට ඇති වෙනවා. අන්නේ ඇති වෙලා සාදු සාදු කියලා එකට කියපු ගමන්ම Tamanට ඒ පින අනුමෝදන් ඉතින් මේ විදිහටම අපි මියගිය ඥාතියෙක් වෙනුවෙනුත් ඒ කැමති දෙයක් ඒ කිනාගේ සිත සතුටු වෙන දෙයක් සතුටු වන නමුත් පුණ්‍ය දෙයක් කුසල දෙයක් සිද්ධ කරලා ඊට පස්සේ එයාට ඒක මතක් කරනකොට එයාගේ නම කියලා දේ මතක් කරනකොට ඒ කෙනා ඒ අවට සිටියොත් අර විදිහටම එයාටත් සිතේ සතුටක් ඇති වෙනවා මගේ ඥාතීන් මම මිය ගියාට පස්සෙ මාව මතක් කරලා මං වෙනුවෙන් මේ වගේ දෙයක් කරා කියලා සතුටු වෙනකොට මේ පහත් සිත තමයි පින කියලා අනුමෝදන් වෙන්නේ. පිනක් අනුමෝදන් වෙන්න නම් අපේ සිතේ මෙහෙම පහන් සිතවිල්ලක් ඇති වෙන්න ඕනේ. සිතේ සතුටක්. ඒ පිළිබඳව ලොකු සතුටක් සිතේ නැංවීමක් ඇති වෙන්න ඕනේ. එහෙම කියලා සාදු සාදු කිව්වහම තමයි පින් අනුමෝදන් වෙනවා කියලා කියන්නේ. ඒතර මේ අවස්ථාවේ දීප රසික චන්දන කියන මේ පව් තුන ඇතුළු ඒගොල්ලගේ සියලුම ඥාති මිත්‍රාදියන් සියලු දෙනා එකතු වෙලා එන සමානේන සිටියේ මේ කටින උත්සවය ධම්මසාර මොනස්ට්‍රියකේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අය සහ අයගේ සියලු දෙනා මේ රැස් වෙලා ඉන්න සියලු පිරිස මේ මාස තුනම ඒ ශුනීන් වහන්සේලා වැඩම දාගෙන සිව්පසේන උපස්ථාන කර ඒ සියල්ල කරලා ඒ කරපු ඒ සියලු දේ ගැන මතක් කරලා අනේ කොච්චර දෙයක්ද අනේ කොච්චර වාසනාවක්ද මටත් උදව්වක් උපකාරයක් කරන්න ලැබුණා මටත් මේ පින්කමට සහභාගී වෙන්න ලැබුණා කියලා සිතේ සතුටක් ඇති වුණොත් එතකොට ඒ අය කරා වගේම Tamanටත් ඒ පින අනුමෝදන් වෙනවා. ඕකේ ඔපොසිට් එක ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. දැන් ওই වෙලාවට හිතුනොත් අනේ මට හම්බුනේ නෑනේ. මට කරන්න තිබ්බනේ. ඒ මට හම්බුනේ නැත්තේ කියලා පොඩි ඉරිසියාවක් වගේ ඇති වුණා. එතකොට පිනේ ඔපොසිට් එක නේ. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. ඒක නිසා දැන් ඇත්තටම එහෙම නැතුව කොච්චර හොඳයිද කොච්චර වාසනාවක්ද මටත් සහභාගී වෙන්න ලැබුණා. මෙතන දැනගැනීමෙන් හරි සාදු සාදු කියලා එහෙම පහන් සිතක් ඇති කරගත්ත වෙලාවට ඔන්න අපිට පින් අනුමෝදන් වෙනවා.
ඊට පස්සේ අපිට කල්පනා කරන්න පිනක් අනුමෝදන් වෙනකොට පිනේ දැන් එක ලෙවල්ස් තියෙනවා නේද? පින ඉතාම ඉහළම පිනක් වෙන්නේ කොහොමද? නේද? මෙරිට් කියන එක. එහෙම ඒක ගැනත් අවබෝධ තමන්ට ඒකත් සුදුසුයි. එතකොට මේ පින කියන එක දානය කියන එක පිරිසිදු වෙන ආකාර 3ක් තියෙනවා. ප්‍රධාන වශයෙන් 2ක් තියෙනවා. නමුත් පැන්නකුත් කතා කරනවා. දකින්න විභංග සූත්‍රයේ බලන්න පුළුවන් මේ පිළිබඳව. එතකොට දානය කියන එක පිරිසිදු වෙනවා එක පැත්තකින් දානය දෙන කෙනාගේ සිතේ පිරිසිදුකම නිසා. බොහෝම පිරිසිදු සිතකින් මම හොඳට සීලයක් රැකලා නේද බොහොම සිල්වත් ජීවිතයක් ගත කරමින් බොහොම පිරිසිදු සිතකින් දෙන දාණය ආනිසංස ඒ දෙන කෙනා නිසා පිරිසිදු වෙනවා කියලා කියනවා. ඒ වගේම ඒ දාණය පිරිසිදු වෙනවා දාණය ලබා ගන්න කෙනා පූජා කරන කෙනා. ඒතර පූජා කරන කෙනත් බොහොම හොඳ සිල්වන්ත කෙනෙක් නම් ඒ වගේම බොහොම පිරිසිදු සිතෙන් නම් ඒ දාණය පිළිගන්නේ එතකොටත් ඒ දාණය ඒ පිළිගන්න කෙනා වෙනවා. ඒතර සමහර දාන තියෙනවා ඒ දාණය පිරිසිදු වෙලා තියෙන දෙන කෙනාගෙන් පමණයි. පිළිගන්න කෙනා සමහර විට දුස්සීල වෙනවා. එහෙම නැත්තම් පිළිගන්න කෙනාගෙන් පමණක් පිරිසිදු වෙච්ච දානෙකුත් තියෙන්න පුළුවන්. පිළිගන්න කෙනා පිරිසිදු සිතින් සිල්වන්තව නමුත් දෙන කෙනා දුස්සීල වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඒ දානේ දෙන කෙනයි පිළිගන්න කෙනයි දෙන්නම දුස්සීල නැති දානේ එච්චරම පිරිසිදු දානයක් නෙමෙයි. නමුත් ආනිසංස තියෙනවා. නමුත් අඩුයි. එහෙම නැත්නම් දෙන කෙනත් බොහොම පිරිසිදු බොහොම සිල්වන්තව සිතලා ඒ දාණය දෙනවා. ඒ වගේම පිළිගන්න කෙනත් බොහොම සිල්වන්ත පිරිසිදු සිතින් ඒක පිළිගන්නවා නම් එතකොට ඒ දාණය පුදන කෙනා සහ ලබා ගන්න කෙනා කියන දෙපිරිසගෙන්ම පිරිසිදු වෙච්ච ඊටාම ඉහළ දානමය පුණ්‍යකම සිද්ධ වෙනවා. ඒක නිසා මේ දාණය ඉහළ වෙන්නේ තමන්ගේ සීලය සහ සමන්ගේ සිතේ තියෙන පිරිසිදු බව. ඉතින් මේකත් මතක් කරගන්න සුදුසුයි. කර්මය කරන වෙලාවේදී විශේෂයෙන්ම එන සුමානේ කටිනේ උත්සවයේදී මේ කරන අවස්ථා සියල්ලේදීම බොහෝම පිරිසිදු සිතින් තරහ, වෛරය, ක්‍රෝධය, ආසා දේවල් අඩු කරගන්න. සිත බොහෝම පිරිසිදු සිතින් පහන සිතින් මේ දේ කරගන්න මතක් කරගන්න. ඒ අනුමෝදන් වන පින තාම ඉහළ. එතකොට ඒක ලබා දෙන්නේ භික්ෂුණී සංඝයාට. එතකොට භික්ෂුණී සංඝයාටම පූජා කරනකොට එතනත් ආනිසංස වැඩි. එතකොට දක්ඛින විභංග සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ පිළිවෙලට කියාගෙන යනවා කොහොමද දානයක් ආනිසංස වැඩි වෙන්නේ කියලා. ඉතින් එතන මම කෙටියෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේ ඇතුළු සියලුම දැනට ඉන්න මීට කලින් සිටි සහ ඉදිරියට වැඩ සිටින සියලුම සංඝයා උදෙසා මම මේ දානය පූජා කරන්නේ කියන සිතින් පූජා කරොත් එතකොට ඒක තමයි දාන අතරින් ඒ කියන්නේ යම් material gifts කියන්නේ දෙන්න පුළුවන් දේවල් වලින් දෙන දානයකින් ඉහළම දානය වෙන්නේ. මොකද මේ අවස්ථාවේදී දක්ඛින විභංග සූත්‍රයේ මහා ප්‍රජාපති ගෝතමී ඉල්ලනවා බුදුරජාන් වහන්සේට සිවුරක් පූජා කරන්න. එතකොට කියන බුදුරජාන් වහන්සේට නෙමෙයි බුදුරජාන් වහන්සේ ඇතුළු මහා සංඝයාටම පූජා කරන්න කියලා. අන්න ඒ වගේ. ඒතකොට දැන් අපි එක සිවුරක් තමයි පූජා කරන්නේ නේද? ඒතකොට එක භික්ෂුණීන් වහන්සේ කෙනෙක්ට තමයි ඒක ලැබෙන්නේ. නමුත් තමන්ගේ සිතෙන් පූජා කරන්න පුළුවන් අර අදහසින්. එතකොට ඒ දානයේ ආනිසංස වැඩිටත් මතක් කරගන්න ඒ වෙලාවට. නේද? ඉතින් අනිත් එක තමයි වැදගත්ම දේ කරගන්න. අපි දානයක් දෙන ඒ දානේ ආනිසංස ප්‍රමාණය මැනලා කිරලා නෙමෙයි අනේ දෙන්නේ ගැන නම් මම හොඳටම දන්න පිරිසෙන් මම පෞද්ගලික වතුර සියලු දෙනාම නම් එහෙම දානේ මන හිත නෙමෙයි දෙන්නේ දෙන්න අවස්ථාවක් තියෙනවා නම් උදව්වක් උපකාරයක් කරන්න අවස්ථාවක් තියෙනවා නම් ඒ අය ඒ දේ කරනවා නේද? එතන තමයි වැදගත්ම දේ. නමුත් ඒක හොඳින්ම කරනවා නම් ඉතින් එතකොට වරදකුත් නැහැ. එතකොට වඩා හොඳයි. ඒකයි මම මතක් කරේ දානේ ආනිසංස කොහොමද වැඩි වෙන්නේ කියලා. නමුත් වැදගත්ම දේ තමයි තමන්
අවශ්‍යතාවයක් තියෙනවා දැක්කනම් තමන්ගේ සිතේ සතුට එතන ඇති වෙනවා නම් එහෙනම් ඒ දාණය බොහොම පිරිසිදු සිතින් දෙන එක. අර ඒකේ පින් බලාපොරොත්තු නෙමෙයි. එතන තමන්ගේ සිතට සතුටක් ඇති වෙන නිසා තමන් ඒක සුදුසුයි කියලා ඒකට ඉන්ස්පිරේෂන් එකක් තමන්ගේ සිතේ තියෙනවා නම් ඒක කරන එක. මේ ගැනත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා. එක් අවස්ථාවකදී කොසල් රජුරෝ කොසල් රජුරෝ ගැන අහලා ඇති. නිතර ගිහින් බුදුරජාණන් වහන්සේත් එක්ක එක එක ප්‍රශ්න අහනවා. කෝසල සංයුත්තේ කියලා වෙනමම චැප්ටර් එකක්ම තියෙනවා මේ කොසල් රජුරුවන් සමග තිබුණු කතා බහ ඒ ධර්ම දේශනා පිළිබඳව. එක් අවස්ථාවකදී මේ කොසල් රජතුමා අහනවා බුදුරජාන් වහන්සේගෙන් දානය දෙන්න ඕනේ කොහාටද? දානය දෙන්න ඕනේ කාටද කියලා. ඉතින් අපි හිතනවානේ බුදුරජාන් වහන්සේගෙන්ම ගිහින් අහන්නත් ඕන දෙයක්ද මේ දානය දෙන්න ඕනේ කාටද කියලා නේද? අපි හිතන්නේ බුදුරජාන් වහන්සේට දුන්නාම හරිනේ කියලානේ. පිනුත් වැඩි ඔක්කොම තියෙනවානේ ඉතින් මේ අහන්නේ කියලා. නමුත් ඒක හොඳ ප්‍රශ්නයක් නේද? ඒ අහපු වෙලාවේදී කොසල් ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ කියනවා දානය දිය යුත්තේ තමන්ගේ සිතේ සතුට ඉන්ස්පිරේෂන් එක තියෙන තැනට කියලා. දැන් යම් අවස්ථාවකදී ස්වාමින් වහන්සේ කෙනෙක් කටත් ගිහින් දාන දෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ අනාතරතේ සමහර වෙලාවට දකින්න පුළුවන් බොහෝම දුකටපත් වෙච්ච, කරදරයටපත් වෙච්ච කෙනෙක් පාරේ. බොහෝම බඩගින්නෙන් කෑම වේලක් දවස් දෙක තුනකටවත් හම්බ වෙලා නැති පාට කෙනෙක් දැකලා Tamanට හිතෙන්න පුළුවන් මේ ගෙනියන දාණය එතෙන්ට දෙන්න ඕනේ. මොකද එයාට වඩා අවශ්‍යයි කියලා. ඒ වෙලාවේ සිතේ ලොකු සතුටක් ඇති වුණා නම් ඒ දාණය දෙන එක තමයි සුදුසු. සමහර විට ස්වාමින් වහන්සේට දෙන දාණය සිදු වෙන්න පුළුවන්. නමුත් සමහරට තව අයත් දානේ ගේන නිසා දානේ අඩුවක් නොවෙන්න පුළුවන්. නමුත් Tamanගේ සිත ඒ වෙලාවේ සතුටක් ඇති වුණා නම් ඒකේ වරදක් නෑ. මොකද අපි මැනලා කරලා නෙවෙයි නේද? ඒ වෙලාවේ සිතේ සතුට නිසා තමයි දානේ දුන්නේ. එහෙම නැත්නම් හිතන්න පුළුවන් ඇත්තට මේ ස්වාමින් වහන්සේලාට ඕනි තරම් දානේ තියෙනවනේ. ඇයි ඉතින් ගෙනියන්නේ? අවශ්‍ය නැහැ නේ. ඊට වැඩිය හොඳයිනේ. වෙන දෙයක් කරා නම් අන්න එහෙම සිතෙන් දෙන දාණයට වඩා තමන්ගේ සිතේ සතුට ඇති වෙන තැන දාණය දෙන එක තමයි වැදගත්. ඒ කාරණේ තමයි බුදුචන් වහන්සේ එතන අර පෙන්වන්නේ. අර නොසතුටු සිතින් මේක කළ යුතු නිසා කරන එකේ ඇති වැඩක් නැහැ. සතුටු සිතින් ඒ ගැන අවබෝධයෙන් ඉන්ස්පිරේෂන් එකකින් මේකේ වටිනාකමක් දැකලා තමයි දානයක් දෙන්න ඕනේ කොහෙට හරි. එන්නේ ඒකත් හරි වැදගත්. හරිද? ඉතින් ඒකත් ගැන කල්පනා කරාම එතකොටත් දානේ පිරිසිදු. ඒ වගේම දානේ පිරිසිදු වෙනවා දෙන දේ අනුව නේද? දෙන්නේ කොහොමද කියන එක අනුව. සමහර දානේ කියලා ඇත්තටම හානිකර දෙයක් දෙන්නත් පුළුවන් නේද? යම් අවස්ථාවකදී අපි හිතන්නේ එහෙම දෙයක් දැන් දානයක්ම නෙමෙයි සමහරවිට අපි යාළුවෝ අතර නේද දෙන්න පුළුවන් මත්පැන් මත්ද්‍රව්‍ය එතකොට ඒක හානිකර දෙයක් නේ ඒ වගේ දෙයක් ඉතින් දානයක් කියන්නේ අපි මේ පන්සලට ගෙන දානයක් නෙමෙයිනේ දෙන ඕනෙම තෑග්ගක් කියන එක නේද ඉතින් ඒ වගේ දෙයක් යම් කෙනෙක්ට හානිකර දෙයක් දෙනවා නම් ඉතින් එතකොට ඒක පිරිසිදු දෙයක් නෙමෙයි නමුත් උපකාර වෙන දෙයක් දෙනවා නම් නේද බෙහෙත් දෙනවා නම් ධර්මයේ දෙනවා නම් නැත්තම් ඒ වගේ අවශ්‍ය හොඳ තමයි යහපතට වර්ධනයේ මේ ස්පිරිචුවල් පාත් එකට වැදගත් දෙනවා නම් එතකොට ඒ දෙන දේ තුලිනුත් දානය පිරිසිදු වෙන්න පුළුවන්. ඉතින් ඒකත් ගැන කල්පනා කරලා බලන්න ඕනේ. ඒ වගේම බුද්ධ දේශනාවේ තව තැන්වල එන දානය ගැන ගොඩාක් එනවා. ඉතින් ඒ දෙන දානය ඇත්තටම හොයලා බලලා මොකද්ද සුදුසු කොහොමද කියලා හොයලා බලලා දෙන දානය වටිනවා. ඒ ගැන මම හොඳටම දැන් මේ පිරිසේ කට්ටිය ගොඩාක් වෙලාවට අහලා බලලා හොඳින් විමසලා තමයි දානේ කරන්නේ. ඒතකොට ඒක අර අපතේ යන දෙයක් නෙමෙයි. ඒතරම අවශ්‍ය සලකලා අවශ්‍ය වෙලාවට ඊට පස්සේ කියන තමන්ගේ සියතින්ම දෙන දාණය ආනිසංස වැඩි කියලා. ඒ වගේ ඉතින් අර පැති ගොඩාක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ තින පින්කම සිද්ධ කරන මේ දානයේදී මේ සියලු දේවල් ඉහළම තැනටම
ඉල්ල තියෙන්නේ. ඉතින් ඒක නිසා මම දන්නවා මේ අය කොච්චර කාලයක් තිස්සේ මේ පිළිබඳව කොච්චර වෙහෙසක් කාලයක් අරගෙන ලෑස්ති වුණාද කොච්චර සිතේ සතුටකින් භක්තියකින්ද මේක කරේ. ඉතින් ඒ ඔක්කොම මතක් කරගන්න. ඉතින් මේවා මතක් කරනකොට තමන්ගේ සිතේ පහන් සිතවිල්ලක් ඇති වෙනවා නම් ඒ අවස්ථාවේදී තමයි ඒ වගේම ඒක දැන් කරාට පස්සේ ආය අමතක කරලා දාන්නත් එපා. දැන් අපේ සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා දානේ දීලා ඊට පස්සේ ඕක ගැන හිතන්න එපා අමතක කරලා දාන්න කියලා. මම දන්නේ එහෙම දෙයක් අහලා තියෙනවද කියලා. නමුත් බුද්ධ දේශනාවේ හැටියට නම් එහෙම නැහැ. දැන් දානයක් දීලා නිකන් ලොකුකමක් ඇති කරගෙන ආඩම්බර වෙන්න කියලා නෙමෙයි කියන්නේ. නමුත් Taman දුන්න දාණය මතක් කරලා Tamanගේ සිතේ සතුට ඇති වෙන වාරයක් ගානේ ඒ දාණය දුන්නා වගේමයි. දැන් මේ අවුරුද්දේ කටිනේ ඊට හැම අවස්ථාවකදීම ඒ කටින පින මතක් වෙන හැම අවස්ථාවකදීම ඒ දානේ ආයෙත් ඒ අනුමෝදන් වෙනවා. දැන් මට අද මතක් කරන්න කැමති මීට අවුරුදු කීයකට කලින්ද අපි බිල්ඩින් ප්‍රොජෙක්ට් එක ඉවර කරේ අවුරුදු 10කට වැඩි නේද? 2014 15 විතර කාලේ එද කොච්චර ශ්‍රමයෙන් දානය සැපයුණාද? ධනයෙන් දානය සැපයුණාද? ඒ මොනස්ට්‍රි එක නේද? පන්සලේ ස්ථානයේ ඉදි කරන්න. ඉතින් ඒක මතක් කරලා අපි මෙහෙම දේවල් කරන් මෙහෙම අපේ ධනය ශ්‍රමය කාලය කැප කරලා මේවා කරා කියලා මතක් කරලා සාදු සාදු කියන වාරයක් ගානෙට ඒ දානත් ඇත්තටම ආය අනුමෝදන් වෙනවා. මේක අහගෙන ඉන්න අයත් දැනගෙන හෝ නොදැනගෙන ඒ දැන් දැනගත්තත් මේ දේවල් පිළිබඳව සාදු සාදු කිව්වනම් අයටත් ඒ ආකාරයෙන්ම ඒ පින අනුමෝදන් වෙනවා. ඉතින් ඒක හරි වැදගත් අපි මේක දැනගන්න. අපි හරි ලේසියෙන් පව් අනුමෝදන් කරගන්නවා. නිවුස් දාලා කරන්නේ ඒක තමයි. නිවුස් බලනකොට එද නිවුස් බලලා අනේ හපොයි එහෙම කියලා කියන ගානට ඒ වෙච්ච පව් සියල්ලම අනිත් අයගේ දේවල් ටික ඔක්කොම අපි බාර ගන්නවා. ඉතින් ඒක නිසා එතන පරිස්සම් වෙන්න නිවුස් බලලා ඒවා අනුමෝදන් කරගන්න නැතුව ඉන්න නේද? ඒවා නෙමෙයි අපි කරපු හොඳ දේවල් ඕනම කෙනෙක්ගේ ඕනම වෙලාවක ආයේ තමන්ගේ සිතට මතක් කරලා ඒ පිළිබඳව සතුටක් ඇති වෙන කාලයකට සමන්ගේ සිත ප්‍රබෝධමත් වෙනවා. සිත පිරිසිදු වෙනවා. ඒ වෙලාවට මේ සිතට කොහොම පිරිසිදු වෙච්ච දානයක් මතලා තමන් කරපු හොඳ ක්‍රියාවක් ඡාගය මතක් සිත ප්‍රබෝධමත් වෙලයි පිළිලා තියෙනකොට ඇත්තටම ඒ වෙලාවට සිත රාගය කියන එක එන්නේ නැහැ. දෝෂය කියලා එන්නේත් නැහැ. තමයි ඊගෝ එක මෝහය කියන එක එන්නේත් නැහැ. ඒතකොට පිරිසිදු සිතක් තියාගන්න. ඉතින් ඒකේ වැදගත්කම. සමේ දාන තමන් කරන ශ්‍රම දාන මම දන්නවා තව ගොඩාක් අවස්ථා ලැබිලා තියෙනවා පන්සල් ඉදි කරන්න කුටි ඉදි කරන්න ස්තූප හදන්න නේද ගොඩ ආකාර වලින් තමන්ගේ ජීවිතය තුලින් තමන්ට තියෙන දේවල් වලින් මෙතන කිසිම කෙනෙක් කෝටිපති කට්ටිය නෙවෙයි නේද තමන් බොහොම වෙහෙස වෙලා මහන්සි වෙලා සම්බ කරලා තමන්ගේ දේවල් වලින් කරන්න පුළුවන් උපරිම විදිහෙන් ගොඩාක් ආකාර වලින් උදව් උපකාර කළා තියෙනවා. පන්සල් වලට විතරක් නෙමෙයි තමන්ගේ මිත්‍රයන්ට මේ සියලු දේවල් කර මතක් කරලා තමන්ගේ සිතේ පහන් සිටිවිලි ඒ විදිහට පහන් සිටිවිලි ඇති කරගත්ත සිත ඒ හැම අවස්ථාවකදීම පිරිසිදු. පිරිසිදු සිතක් ඇති කරගන්න මේක භාවනා කරන්න නේද? ඊපස්සේ මාර්ගය වඩන්න ඉතාම අත්‍යවශ්‍යයි. භාවනා කරන්න පටන් ගන්න වැදගත්ම පළවෙනි ස්ටෙප් එක තමයි මේ ප්‍රබෝධමත් සිත කියන එක. ඉතින් ඒකයි අපි මේ දානයකින් ඇති විශාලම වැදගත්කම. වෙන හොඳ ජීවිතයක් ලබන්න, දිව්‍ය ලෝකේ යන්න, ඊළඟ ආත්මේ හොඳ දේවල් වෙන්න ඒවත් තියෙනවා. නමුත් වැඩියෙන්ම වැදගත් දේ තමයි මේ සංසාරය. නේද? ඇහෙනවද කියන දේවල්? ඕකේද? As one of you. It was a celebration of our great nation. Gathered at the National Arts School in Sydney.
කියපු ටික ඇහුණාද? මට ඇහෙන්නේ නැහැ කවුරු හරි ළඟට ඇවිල්ලා කතා කරනකොට මොකද උනේ කියලා. අන්තිම ටික පොඩ්ඩක් ඇහුන්නේ නැහැ. කොතෙන්ද වෙනකල්ද ඇහුනේ? නිව්ස් බලලා වාව් නිවුස් බලන තැනින් පස්සේ ඇහුන්නේ නැද්ද? දැන් ඇහෙනවද? ඇහෙනවද? ඕකේ ඕකේ. නිවුස් බලලා අපි කිව්වා පව් අනුමෝදන් කරනවා නෙමෙයි. අපි ඇත්තරම අපේ කරපු සියලුම හොඳ දේවල් මතක් කරලා මතක් කරන සෑම වාරයකම අපේ සිත පිරිසිදු වෙනවා. එතකොට ඒ පිරිසිදු වෙච්ච සිත තමයි අපි භාවනාවක් කරන්න වැදගත් වෙන්නේ. ප්‍රබෝධමත් සිත තමයි පළවෙනි පියවර. ප්‍රබෝධමත් සිතකින් වාඩි වුණාම අපිට භාවනා කරන්න පුළුවන්. එතකොට අපේ මේ පින කියන එක ඇත්තටම හොඳ ජීවිතයක් තව ආත්මයක් ලබන්න දිව්‍ය ලෝකේ යන්න ඒ සියලු දේවල් වලටත් වැදගත්. නමුත් ඊට වඩා වැදගත්ම දේ තමයි ඇත්තටම නිවන් මාර්ගට නේද? අපේ සියලු දුක් නැති කරලා නිවන් මාර්ගය අවබෝධ කරන තැනට ගෙනියන්න තමයි මේ සියලුම දේවල් වඩාත්ම වැදගත් වෙන්නේ. ඒක නිසා මේ සිත පිරිසිදු වුණාට පස්සේ භාවනාවට සිත යොමු කරගන්න තියෙනවා නම් වඩා හොඳයි. ඉතින් ඒ වගේම මතක තියාගන්න සිත අපිරිසිදු වෙන ක්‍රම. ඉතින් දැන් අර කිව්වේ නිවුස් බලනවා කියලා කිව්වේ සිත අපිරිසිදු වෙන ක්‍රමයක්. ඕකේද ආයිසරයක්? ඕකේ ඕකේ. ඊළඟට මට කියන්න තියෙන දේ තමයි අන්තිම කාරණාව විදිහට දැන් අපි ගොඩාක් වෙලාවට පින් ගැන කල්පනා කරනකොට කල්පනා කරන්නේ මේ දානයක් දෙන එක. දෙයක් දෙන දේවල් ගැන නේද? එහෙම ගැන තමයි කතා කරන්නේ. එතකොට වේලම කියන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනවා දෙන්න පුළුවන් දාන වලින් ඉහළම දානයක් ගැන. එතන කියනවා බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා ඇතුළු සියලුම සංඝයාට විශාල පිරිසකට විශාල වශයෙන් කියන්නේ මේ මොනවාද රත්තරන් භාජන 84000කට රිදී භාජන 84000කට රත්තරන් ඊට ඒ වගේම 84000ක් භාජනවල ආහාර බෙහෙත් ඒ වගේ ආකාරයේ මහා විශාල දෙන්න පුළුවන් ඉහළම ප්‍රමාණයේ මැටීරියල් දානයක් දෙනවා. හරිද? එතකොට හිතා ගන්න බෑ දැන් මෙතන ඉහළම පිරිසටත් ඉහළම ආකාරයේ දානයක්. එතකොට එතනින් එහාට ආනිසංස ඉහළ දානය පැත්තෙන් නැහැ. ඊට පස්සේ බුදුජන් වහන්සේ කියනවා ඒ දාණයට වඩා ඉතා විශාල වැඩි කියන්නේ many folds කියන්නේ many ප්‍රමාණ කියන්නේ අර ක්‍රම ගොඩ කියන්නේ වාර ගොඩකට වඩා වැඩි මේ තිසරණ සරණය යනවා නම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා අවබෝධයෙන්ම කියනවා නම් ගිරවෙක් වගේ නෙමෙයි මොකද්ද මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. එහෙනම් අපි බුදුන් සරණ යමි. මම ධර්මය සරණ යමි. සංඝයා සරණ යමි. කියලා අවබෝධයෙන් කියනවා කියලා කියන්නේ මොකද්ද? දැන් අපි සාමාන්‍ය ජීවිතේ ඇත්තටම වැඩි දෙනේ සරණ ගිහිල්ලා තියෙන්නේ කොහෙද? සරණ ගිහිල්ලා තියෙන්නේ සල්ලි වලට නේද? සල්ලි සරණ ගිහිල්ලා තියෙනවා. ඉන්ෂුරන්ස් කම්පැනි වලට සරණ ගිහින් තියෙනවා නේද? අපි සරණක් පතාගෙන අපි අසරණ වුණාම අපිට පිට වෙයි කියලා හිතලා නේද? සල්ලි, এডুকেෂන් නේද? නොලෙජ්, මිනිස්සු, නෑදෑ හිතමිතුරු ඔය තැන්වල තමයි අපි සාමාන්‍යයෙන් අපි අසරණ වුණොත් අපිට සරණක් ලැබෙයි කියලා හිතන්නේ. නේද? ඒක සාමාන්‍ය ලෝකේ තියෙන දෙයක්. නමුත් මේ වෙනකොටත් අපි දන්නවා මේ දේවල් වලින් ලැබෙන සරණ බොහොම ටිකයි නේද? අපිට කොවිඩ් ආපු වෙලාවේ එක හොඳටම තේරුණා. සල්ලි කොච්චර තිබුණත් මැරෙන එක නවත්ත ගන්න බැරි වුණා. කොච්චර කොවිඩ් වල ප්‍රධානම මේ විශේෂඥවරයා වෙලා හිටියත්
ඒ අයත් මරණයට පත් වෙනවා. කොච්චර ඥානෙ තිබුණත්, බලය තිබුණත්, ඊට පස්සේ දැනුම් එක හොඳ කොන්ටැක්ට්ස් තිබුණත්, මොනවා තිබුණත්, මොන ඉන්ෂුරන්ස් තිබුණත් මරණය ඒ වෙලාවේ වෙන එක නවත්ත ගන්න බැරි වුණා නේද? ඒ වගේ අවස්ථාවලදී අපිට තේරෙනවා ඇත්තටම මේ බාහිර දේවල් වලින් අපිට ලැබෙන සරණ බොහොම ටිකයි. නමුත් ඒ අවස්ථාවේදී අපිට ඥානය ප්‍රඥාව වඩා ගන්න පුළුවන් නම් ඒ දේවල් එහෙම වෙන වෙලාවල් වලදී අපේ සිත රැකගෙන ඉන්න පුළුවන් නම් අපේ සිත ඒ දේවල් තුලින් වඩා ගන්න පුළුවන් නම් වැටෙනවා වෙනුවට සිත නංව ගන්න පුළුවන් නම් ධර්ම මාර්ගයට යොමු කර ගන්න පුළුවන් නම් එහෙනම් අපිට එතන සරණක් තියෙනවා නේද? එතකොට අපි බොහොම පිරිසිදු සිතින් ධර්මයට නගාගත්ත සිතින් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. නේද? ඉතින් ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ බුද්ධ දේශනාවේ ඇහෙනවද කියන ඕනේ. බුද්ධ දේශනාවේ තියෙන මේ ධර්ම කාරණා වලින් අපිට සරණක් ලැබෙනවා කියන එක අවබෝධ වෙලා තියෙනවා නම් මේ වෙනකොට ධර්මය අහලා එහෙම එතකොට තේරෙනවා එහෙනම් අපිට බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝය කියන්නේ තුනම එක ළඟින් යන්නේ නේද? බුදුරජාණන් වහන්සේද බුදුරජාණන් වහන්සේ හා සමානයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන පිරිස කියන එක. බුද්ධ ධම්ම සංඝ කියන තැන අපිට සරණක් පිහිටක් තියෙනවා කියන එක අවබෝධ වෙලා තියෙනවා නම් හොඳටම සිතට ඒ අවබෝධයෙන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා නම් ඒක අර මහා දාණයට බුදුරජාන් වහන්සේ ඇතුළු මහා සංඝයාට දුන්නු මහා දාණයට වඩා many folds ගොඩාක් ප්‍රමාණයකින් වැඩි කියලා කියනවා. ඒක නිසා හැම වෙලේම මතක තියාගන්න අපි බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට හදවතේ කොහොමද ඒක තියෙන්නේ? ඇත්තටම ඒ අවබෝධයෙන් බොහොම ශ්‍රද්ධාවෙන් හරිද? අර හෙල්ලෙන්නේ නැති ශ්‍රද්ධාවකින් එහෙම කියනවා නම් ඊටාම විශාල විදියට පින් රැස් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඊටත් වැඩිය many folds වලින් වැඩි කියලා මේ පංච සීලය රැක ගන්න ඕන. දැන් අපි අද පන්සිල් ගත්තා නේද? ඒ පංච සීලය රැකගෙන ඉන්න දවසක් වාරයක් ගානේ අපිට රැස් වෙන පින් අර සියලුම දේවල් වලට තිසරණ සරණ ගිය එකටත් වඩා ඉහළයි කියලා හිතනවා. පින් ප්‍රමාණය ගත්තොත්. ඊට පස්සේ ඒ පින් වලටත් වඩා වැඩි කියලා කියනවා පොඩි ප්‍රමාණයක් පොඩි අකුණු ගහන ක්ෂණයක් ප්‍රමාණයකටවත් මෛත්‍රී භාවනාව කරාන. මෛත්‍රී භාවනාව ඇතරම ධානා මට්ටමට, ඒ කියන්නේ පිරිසිදු මෛත්‍රී භාවනාව පොඩි වෙලාවකට හරි කරන්න. ඉතින් එහෙම නැතත් මෛත්‍රී භාවනාව කියන එක වඩනවා නේද? ධානා මට්ටමට නැතත් වඩනවා නම් එතන ඒ භාවනාවෙන් පිරිසිදු වෙන සිත ඊ타ත්ම ඉහළ පිනක්. ඊට පස්සේ පින් පැත්තෙන් ගත්තොත් ඉහළම පින ලැබෙන්නේ අනිත්‍ය භාවනාව කරලා. සියලුම සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියන එක අවබෝධ කරගෙන ඒ අවබෝධය ඇතිවන ආකාරයට තමන් භාවනාවක් කරනවා. මේ පංච උපාදානස්කන්ධේම අනිත්‍ය දකිමින් කරන භාවනාව තමයි ඉහළම තැනට යන්නේ. ඉතින් මේ පිළිබඳවත් මේ මාර්ගයේ ගමන් කරන්න සිතේ සතුටක් කැමැත්තක් ඇති වෙලා තියෙන පිරිසක් විදියට ඒ සියලු ආකාර සියලු හැම ලෙවල්ස්ම ගැන දැනගෙන ඉන්න එක හොඳයි. ඒතකොට තමන්ට සුදුසු තමන් ලෑස්ති ක්‍රමයට මේ අවස්ථාව සහ අනිත් සියලුම අවස්ථා අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. එතකොට අපි ගොඩක් මේ වෙනකොට පින් අතින් ඒ කියන්නේ අපි කරන දේවල් ධනයෙන්, ශ්‍රමයෙන්, කාලයෙන් කරන පින් ගොඩක් රැස් කරගෙන තියෙනවා. ධර්මයේ ශ්‍රවණය කරමින් ඒ වගේ පුණ්‍ය උත්සවවලට උදව් උපකාර කරමින් පින් රැස් කරගෙන තියෙනවා. නමුත් භාවනාව කියන එකත් කරගෙන යනවා නම් ඒකටත් එළඹෙනවා නම් ඒක පටන් ගැනීමක් ඇති කරගන්නවා නම් ඒකත් සුදුසුයි කියලා මම හිතනවා. ඉතින් අපි ඊළඟ ඉදිරි කාලයේදී භාවනාව කියන එකටත් වැඩිපුර යොමු වෙන්න මම උනන්දු කරනවා. අපිට කාලය වේලාව යොදා ගන්න ඕනේ. මොකද ඒකත් අවශ්‍යයි නේද? ඒකත් අවශ්‍යයි අපේ ජීවිතේට. ඉතින්
පොඩි ප්‍රමාණයකින් සුළු කාලයකින් හරි කමක් නැහැ. මෛත්‍රී භාවනාවෙන් පටන් ගන්න පුළුවන්. ඒ විදිහට එක එක ආකාරවලින් ටිකක් හරි තව ඉහළ ආකාරයට අපේ මාර්ගය වඩා ගන්න තමයි අපිට ඕනේ නේද? ඉතින් ඒක නිසා ඒ සියල්ලත් මම අද මතක් කරන්න කැමතියි. එතකොට මේ ටික තමයි මම ධර්ම දේශනාවේදී කෙටි වශයෙන් කියන්න කැමති. මොනවා හරි අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් තවත් වෙනත් කරන්න දෙයක් තියෙනවා නම් මම යෝජනා කරනවා කාට හරි ළඟට ඇවිල්ලා Zoom එකේ මට ඒ පිළිබඳව දැනුම් දෙන්න කියලා. අනිත්‍ය වඩනවා නම් කොහොමද කියලා. අනිත්‍ය වඩන්නේ කොහොමද කියලා. හරි. ඒක දැනගන්න හොඳයි නේද? හරි. අනිත්‍ය වඩන්න ක්‍රම ගොඩාක් තියෙනවා. මං එක ලේසි ක්‍රමයක් කියන්නම් එදිනෙදා ජීවිතේ කරන ක්‍රමයක්. මේක අනිත්‍ය භාවනාව ඉහළම විදිහට වඩන ක්‍රමය නොවෙන්න පුළුවන්. මොකද ඒක ඉහළ භාවනාවකදී ධානා අවස්ථාවකට පස්සේ තමයි හරිම විදිහට වෙන්නේ. නමුත් ඊට කලින් අපිට ප්‍රායෝගික ජීවිතයේදී බොහෝ විදිහට උපකාර වෙන ක්‍රමයක් ගැන මං කියන්නම්. දැන් අපිට ගොඩක් වෙලාවට නිදල කාලේ ටෙක්ස්ට් මෙසේජස් එනවා නේද? ටෙක්ස්ට් මෙසේජස් එනවා, ඊමේල්ස් එනවා නේද? ඔය වගේ මෙසේජ් එකක් දිහා බලලා දවසක සමහර විට එකපාරට මෙසේජ් එක දැකලා ලොකු තරහක් ඇති වෙන්න පුළුවන්. ඇති වෙලා ඇති නේද? සමහරලාට මෙසේජ් එකක් සමහරට ඊමෝජි එකකුත් ඇති දැකලා එකපාරට ලොකු ආවේගශීලී වෙන්න පුළුවන් මේ මෙසේජ් එක දැකලා. ඒක ගැන අපි තමන් බාරගත්ත විදිහට කියවපු වෙලාවේ. ඒ වුණාට සමහර වෙලාවට ඒ පැත්තටම අනිත් පැත්තට ආවේගශීලීව උත්තරයක් යවන්න ඇති. තව සමහර දවසක නෑ මන් දැම්ම ලියන්නේ බාගෙට උත්තරේ ලියලා send button එක ඔබන්න නැතුව ඉඳලා පැය 2-3කට පස්සේ ආයෙ බලනවා. පැය 2-3කට පස්සේ මොකද වුනේ? ආවේගශීලී ගතිය වෙනස් නේද? ඊට පස්සේ බලද්දි ඇත්තටම මේ කියන දේ පොඩි ඇත්තකුත් තියෙනව නේද බලන්න ගියාම කියලා පොඩ්ඩක් වෙනස් වෙනවා නේද? ඒ ආවේගශීලී ගතිය පොඩ්ඩක් වෙනස් වෙලා. ඊට පස්සේ තව ටිකක් වෙලා ඉඳලා බල ඇත්තට මේක හරි හොඳ දෙයක්. මට හොඳ අවබෝධයක් හොඳ දෙයක් නෙමෙයි කිව්වේ මගේ වැරද්දක් හදාගන්න ඇත්තටම. කොච්චර හොඳ දෙයක්ද කියලා සම්පූර්ණ විශ්සෙලා තරහ ගියපු කෙනා අනිත් පැත්තට බොහොම සතුටකුත් ඇති කරන තැනටම උනත් යන්න පුළුවන්. මම කියන්නේ එක එක අවස්ථාවලදී නේද අපි දන්නවා අපේ සිත දවස පුරා එකම හේතුව නිසා හිතන විදිය වෙනස් වෙන හැටි. එක වෙලාවකදී ඒ දේ වෙච්ච නිසා තරහක් ඇති වෙන්න පුළුවන්. ටික වෙලාවක් වෙන විදිහකට හිතලා ඒක නිසාම බයක් ඇති වෙන්න පුළුවන්. තව ටික වෙලාවකින් ඒ දේම නිසා සිතේ දුක ඇති වෙන ආකාරයට හිතා ගන්නවා. සමහර වෙලාවට ඒ නිසාම ආසාවක් ඇති කරගන්නත් පුළුවන්. නේද? අපේ සිත කියන එක හරි දක්ෂයි. එකම දේ එක එක විදිහට එයාට හිතන්න පුළුවන්. දැන් කෝකද ඇත්ත නේද? එතකොට පේනවා අපේ සිත මේ දේවල් සකස් කරගත්තා. නේද? සකස් කරගත්තේ. තිබුණු දේවල් ටික අරමුණු ටික එච්චරමයි. නමුත් අපේ සිත තමයි මේ දේවල් එක එක විදිහට සකස් කරගෙන එක එක ඉමෝෂන්ස් ඇති කරගත්තා. එකම දේ එකම සිද්ධිය නිසා. නේද? එකම සිද්ධියට තරහ ගියා, බය වුණා, නේද? දුක හිතුණා, ඊට ආසාවකුත් ඇති කරගන්න තිබ්බා මොකක් හරි. ඉතින් අන්න ඒ විදිහට බලනකොට අපිට පේනවා මේ අපේ සිත කියන එක කොච්චර වේගයෙන් වෙනස් වෙලා යනවද? මේ සිතුවිලි කියන දේවල් කොච්චර වේගයෙන් පෙරලිලා යනවද නේද? අපි හිතනවා මම මේක තමයි කරන්න ඕනේ. මේක තමයි හරි. මේක තමයි මට ඕනේ දේ. තව විනාඩි ගාණක් ඇතුළත ඒක වෙනස් වෙනව නේද? ගෙදර පාට කරන්න ඕනේ මේ පාට. තව චුට්ට වෙලාවක් ගියාම නෑ ඒක නෙමෙයි අනිත් පාට. මේ බ්‍රෑන්ඩ් එක තමයි ගන්න ඕනේ. නෑ ඒක නෙමෙයි ඊළඟ එක නේද? ටක් ටක් ගාලා අපේ ඔපීනියන්ස්, අපේ views කියන වෙලාවට හිතන්නේ මේක තමයි හරිම දේ. මේක තමයි මගේ තීරණය. නමුත් කොච්චර ටික වෙලාවකින් ඒ තීරණය වෙනස් වෙනවද නේද? මේ සිත කියන එක බොහොම වංචනිකයි. බොහොම වේගෙන් වෙනස් වෙලා යනවා. ඉතින් මේ වෙනස් වෙලා යන සිතේ වෙනස් වීම
දවස පුරාවට පුළුවන් වෙලාවකට හරි බලනවා නම් අනිත්‍ය කියන එක අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ සිතට අහු වෙන ගතිය අඩු වෙනවා. දැන් බලන්න පොඩි සිදුවීමක් නිසා මේ සිතට අහු වෙලා අපි අඬලා නැද්ද? දවසක්මුත් අඬලා තියන අය ඉන්නවා. නේද? මේ සිතට අහු වෙලා බය වෙලා සුමාන ගානක් බය වෙලා ඉඳලා තියෙනවා. නේද? තරහ අරගෙන මේ සිතට අහු වෙලා බලන්නකො කොච්චර ආවේගශීලී වෙලා අපේ අතින් පව් කොච්චර රැස් කරගෙන තියනවද නේද? සිතින්, කයෙන්, වචනේ නේද? අපි බොහොම අකුසල් පාක්ෂික දේවල් කරගෙන තියෙනවා මේ සිතට රැවටිලා සිතට බය වෙලා. නමුත් අපි ටික වෙලාවක් හිටියානම් අපිට පේනවා මේ සිත වෙනස් වෙලා යන ආකාරය. නේද? කොහොම දේවල් වෙනස් වෙලා යනවා. දැන් ලෙඩක් හැදුනහම අපිට වේදනාවක් ආවම ටක් ගාලා බය වෙනවානේ. මැරෙයිද දන්නේ නැහැ කියලා හිතනවා. අතේ පුංචි පොඩි කැපිල්ලක් විතරක් වෙන්න පුළුවන්. අතම කපයි කියලා හිතන තැනට හිතන්න පුළුවන් සමහර විට නේද? එහෙමම බය වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපේ මේ සිතේ මේ පෙරලෙන ගතිය දකින්නවනම් මේ සිතේ වංචනික බව, සිතේ දේවල් මේ සකස් කරන ආකාරය අපිට ඇත්තටම ජීවිතේ සෑහෙන්න බේරිලා මේ අකුසල් වලට අහු වෙන්නේ නැතුව බේරෙන්න ලොකු අවස්ථාවක් ලැබෙනවා. නේද? එතකොට අපේ මේ සිත ගැස්සෙන ආකාරය, බය වෙන ආකාරයත් අඩු වෙනවා. මොකද දේවල් අනිත්‍යයි නම් අනිත්‍ය දේවල් අනිත්‍ය වෙලා යන බව අවබෝධ වෙනකොට අල්ලගන්න බෑනේ නේද? දැන් අපිට හඹාගෙන යන හුලඟක් අල්ලන්න බෑනේ. ඉතින් අල්ලන්න බැරි හුලඟ අල්ලන්න කවුරුත් යන්නේ නෑනේ නේද? කවුරුත් හුලඟක් අල්ලනවා කියලා අදහසක්වත් නැහැ. වලාකුළු බලන්නකො සමහර දවස්වලට ලස්සන වලාකුළු තියෙනවා නේද? එතකොට හිතෙනවා නම් මට මේ වලාකුළු ටික තියාගන්න ඕනේ කියලා. කාටවත් එහෙම හිතෙන්නේ නැහැ නේ. මොකද දන්නවා වලාකුළු කියන ඒවා අල්ලගෙන තියාගන්න බෑ. මට කියලාත් නෙමෙයි ආවේ, කියලාත් නෙමෙයි යන්නේ. අහසේ ඒවා පාවෙලා යනවා. අපේ සිතේ සිතවිලිත් ඒ වගේම තමයි. වෙනස් වෙලා යනවා. අපිට තියාගන්න බෑ. ටික වෙලාවක් සමහරකට පුළුවන් තද කළා තියාගන්න. නමුත් දිගටම තියාගෙන ඉන්න බෑ. දැන් ඊයේ ගියපු තරහ අද තියෙනවද? ගිය අවුරුද්දේ තරහ දැන් තියෙනවද? නේද? මීට කාලයකට ඇත් වෙච්ච දුක දැන් තියෙනවද? නෑ. ඒවා වෙනස් වෙලා යනවා. ඒවා තියෙන්නේ නේද? ඒ ස්පර්ශය ඇති වෙච්ච වෙලාවට, ඒක කන්ටැක්ට් කරපු වෙලාවට විතර. ඒක මතක් කරගත්තොත් ඔන්න ඒක තියෙනවා. ඒක අමතක වෙලා ගියාට පස්සේ ඒක ඉවරයි. ඉතින් මේ විදිහට දිගටම බලත හැකි මේ අනිත්‍ය ස්වභාවය නේද? අපේ සිත කියන එකේ අනිත්‍ය ස්වභාවය. මේ සියලු සංස්කාරයෝ. ඒක කියන්නේ සිතේ ඇතිවන සංස්කාර ධර්ම. වල අනිත්‍ය ස්වභාවය බලන එක හරිය පවර්ෆුල්. ඒකෙන් ඇත්තටම ලොකු විදිහට අපේ ඥානය වැඩෙනවා. අපේ අර අහුවෙන ගතිය අඩු වෙනවා. අපිට බොහොම පරිස්සමින් අපිට අර ඉවසීම කියන එකත් ඇති කරගන්න හැකියාව ලැබෙනවා. මොකද අපි දන්නවා මේ සියලුම දේවල් වෙනස් වෙලා යනවා. පෙරලිලා යනවා. මට තියෙන පොඩි වෙලාවක් නැවතිලා ඉන්නකොට ඒකේ ස්වභාවය වෙනස් වෙලා යනකොට ඒකත් එක්ක කුසල පාර්ශ්වික විදිහට හැසිරෙන්න පුළුවන්. අකුසල දේවල් වෙන්න යනකොට නවත්ත ගන්න පුළුවන්. ඉතින් අර වේටිං නේද? අර හරියට ඉන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අනිත්‍ය ඒ විදිහට බලන්න පුළුවන්. ඒක බොහොම ප්‍රායෝගික විදිහට එදිනෙදා ජීවිතේ ඕනෑම වෙලාවක කරන්න පුළුවන් දෙයක්. ඊට අමතරව භාවනාවක් විදිහට කරනවා නම් වාඩි වෙලා ලොකු භාවනාවක් නෙමෙයි උනත් කාටවත් කියන්න ඕනෙත් නෑ භාවනා කරනවා කියලා. ගෙදර පැත්තක පුටුවක වාඩි වෙලා තේ එකක් බීලා හිමීට ඇස් දෙක ටිකක් පියාගෙන රිලැක්ස් වෙලා ඉන්න ගමන් හිමීට බලන්න කය ඇතුළ දිහා. කයේ තියෙන එක එක සෙන්සේෂන්ස් තියෙනවා, එක එක වේදනා තියෙනවා, එක එක තැන්වල තියෙන වේදනා තියෙනවා. පොඩ්ඩක් ඒ තැන සිත තියාගෙන ඉඳලා බලන්න කොහොමද වේදනාව. එතකොට පේනවා මේ තිබ්බ වේදනා වෙනස් වෙලා යන ස්වභාවය. එතකොටත් අර ලෙඩට වේදනාවට තියෙන බය කියන එක නැති වෙනවා. මේ බය නිසා තමයි අපිට වේදනා දරා ගන්න බැරි. නමුත් අපි කාටවත් මේ ලෙඩ වෙනවා කියන එකෙන් ගැලවෙන්න පුළුවන්ද? බෑ නේද? ලෙඩ වෙනවා කියන එක අපි කාටත් નિયમિત දෙයක්. කවදා හරි කොයි වෙලාවක හරි ලෙඩ වෙනවා. ලෙඩ නිසා වේදනා විඳින්න සිද්ධ වෙනවා. නමුත් මේ වේදනාවට තියෙන බය වුණාම තමයි ඒ වේදනාව උහුලන්නම බැරි වෙනවා. ඊපස්සේ සුව වෙන්නත් හරි අමාරුයි. ඊට වැඩිය මේ වේදනාවේ ඉහළ පහළ යන ගතිය දැක්කහම
මොන අමාරුවක්වත් ඔය මෙතන ඉන්න වැඩි දෙනෙක්ට කොන්දේ අමාරු, බෙල්ල අමාරු, කකුල් අමාරු, තුනටි අමාරු ඕන කෙනෙක්ට තියෙනවා නේද? ඉතින් ඒවා තියෙනකොට අපි ඒවට හරියට බය වෙනවා. අයියෝ මට දැන් මේ බෑක් ප්‍රොබ්ලම් එකක්, නෙක් ප්‍රොබ්ලම් එකක් කියලා ඉතින් හරියට වොරිඩ්. නමුත් බලාගෙන හිටියොත් කොච්චර වෙලාවක්ද මේ පේන එක තියෙන්නේ. කොච්චර වෙලාවක්ද ඒකේ උප්පරිමය තියෙන්නේ. තව ගොඩාක් වෙලාවට ඒක එච්චරම තීව්‍ර නැහැ. ඉතින් ඒ වගේ අපිට වේදනාව කියන එකේ අනිත්‍ය ස්වභාවය වෙනස් වෙලා යන ස්වභාවය බලන්න පුළුවන්. ඒතර වේදනාවේ බලන්න පුළුවන්. අපිට සිතේ බලන්න පුළුවන් කියලා. මම කය වෙනස් වෙලා යන ස්වභාවයත් බලන්න පුළුවන් ඇත්තටම. නේද? අපේ කය පොඩි කාලේ කොහොමද දැන් වෙනකොට කොහොමද ඊයේ කොහොමද අද කොහොමද නේද? සමහරලාට ලෙඩ, සමහරලාට එනර්ජි තියෙනවා, සමහරලාට නැහැ. හිතා ගන්නත් බෑ. නේද? ඒ වගේ කය වෙනස් වෙලා යන ස්වභාවය. ඒතකොට අපිට තේරෙනවා මේ කය කියන එකත් අපිට කොයිම වෙලාවකවත් විශ්වාස කරන්න බෑ. අපිට කය විශ්වාස කරන්නත් බෑ, වේදනාව විශ්වාස කරන්නත් බෑ, හිත විශ්වාස කරන්නත් බෑ. ඒතකොට සංඥා අපේ සංඥාත් හැම වෙලාවෙම පෙරලෙනවා. සංඥා විස්තර කර. සංඥාව පෙරලෙන්නේ මෙහෙමයි. දැන් අපි පොඩි කාලේ කණ්ඩ කැමති කෑමක් තිබුණ එකක් දැන් පලාත බලන්නවත් කැමති නැති දේවල් තියෙනවා නේද සමහර කෑම. පොඩි කාලේ නේද කණ්ඩ කැමතිම නැති අත්තේ කටේවත් තියන්නේ නැති දේවල් දැන් බොහොම ආසාවෙන් කනවා. එතන සංඥාව තමයි කෑම ඒකමයි. අපේ සංඥාව තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒ වගේ අපේ සංඥාව කියන එක වෙලාවකදී මේකට හරිය ආසයි. තව වෙලාවකට ගියාට පස්සේ ඉවරයි. දැන් සමහර කෙනෙක් ආදරේ ඇති වුණාම නේද කෙනෙක් එක්ක ආදරේ වෙලා ඉන්න ඩිවෝර්ස් වෙනකොට ඒ කෙනත් එක්ක තමයි ඔපොසිට් වෙලා තියෙන්නේ. පෙරලා තියෙන මොකද්ද කෙනාද? නෑ. තමන්ගේ ඒ පුද්ගලයා පිළිබඳව තියෙන සංඥා ටික. ඉතින් සංඥා කියන ඒවත් නිරන්තරයෙන්ම වෙනස් වෙලා යනවා. ඒකත් බලන්න පුළුවන්. ඉතින් ඔය ඕනම දෙයක් අපේ කයේ බලන්න පුළුවන් වෙනස, වේදනාවල බලන්න පුළුවන්, සංඥාවේ බලන්න පුළුවන්. ඒ වගේම අපේ මේ සංස්කාර අර හිතුවිලි ඔය හැම එකකම බලන්න පුළුවන්. විඥානෙත් බලන්න පුළුවන් භාවනාවේදී තමයි හොඳටම පේන්නේ. නමුත් ඔය දැන් කියපු ටිකත් ඇති අනිත්‍ය හොඳට බලලා ඒවා දකින්න අපේ සිතට හරි ලොකු නිදහසක් ලැබෙනවා. නේද? අපිට කරන්න දෙයක් නෑ. මේ දේවල් වෙනස් වෙලා යනවා. අපිට ඒක බාර ගන්න තමයි තියෙන්නේ. වෙනස් වෙලා යන දේවල් වෙනස් වෙනවා කියන දේ බාර අරගෙන පිළි අරගෙන ඒකට ඒක වෙන්න ඉඩ අරිනකොට අපේ ජීවිතය වෙනස් ආකාරයකට යන්න පටන් ගන්නවා. මොකද අපි මේ වෙනස් වෙන දේවල් වෙනස් නොවේවා කියලා අර දේවල් පර්මනන්ට් කරගන්න නේද? තියාගන්න අපේ කන්ට්‍රෝල් එකේ පවත්තන්න දරන උත්සාහය නිසාම තමයි අපේ මේ සිත් සතන් වල දුක කියන එක ඇති වෙන්නේ. වෙනස් වෙන දේවල් වෙනස් වෙලා යනවා කියන එක අවබෝධ කරන්න දකින්න අපේ සිතට ඇත්තටම ඇති වෙන්නේ බය නෙමෙයි සතුට. නේද? අපේ සිතට බොහොම නිදහසක් ලැබෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ අනිත්‍ය භාවනාව මේ කිව්වේ බොහොම සරල ආකාරයකට. නමුත් එතන පංච උපාදානස්කන්ධය මම මතක් කරා. ඕක ඉහළ ආකාරයට යනකොට කරන්නේ ධාන සිතකත් තියෙන ওই ධාන සිතකත් පංච උපාදානස්කන්ධයක් තියෙනවා. ඒ පංච උපාදානස්කන්ධයෙත් වෙනස් වීම. එතනත් මම කියලා ගන්න කෙනෙක් නැහැ. සියලුම දේ සකස් වෙච්ච දේවල් ටිකක් විතරයි තියනවා කියන අවබෝධය ඇති වෙනකොට තමයි එතකොට නිවන් දකින්න තැනටම රහතන් වෙනවා කියන තැනටම යන්න තියෙන්නේ. ඉතින් ඒකයි එතන තමයි ඉහළම තැන කියලා කියන්නේ. නමුත් අර එදිනෙදා ජීවිතේදී කරනවා නම් එතන ලොකුවට සිත වැඩෙනවා. භාවනාව කියලා කියන්නේ වාඩි වෙලා මේ පන්සලකට ගිහිල්ලා හරි රිට්‍රීට් එකකට ගිහිල්ලා හරි හුස්ම රැල්ල බලනවා කියන එක විතරක් නෙමෙයි. මේ අවස්ථාවලදී ලොකු විදිහකට භාවනාවක් සිද්ධ වෙනවා. ඒක නිසා අනිත්‍ය භාවනාව වඩන්න පුළුවන් බොහොම අර සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මේ සියලුම සකස් වෙච්ච දේවල් වෙනස් වෙලා නැති වෙලා යනවා. මගේ ග්‍රහණයේ නෑ, මගේ අයිතියේ නෑ, මගේ පාලනයේ නෑ කියන අවබෝධය දකින්න පටන් ගන්න. ඒක හරීම වැදගත්. ඉතින් ඒක කරන්න පුළුවන්. කොහේ ඉඳියත් වැඩ කරන ගමනුත් පුළුවන් ටික ටික කරලා ඊට පස්සේ වාඩි වෙලත් කරනකොට සිත බොහෝම තැම්පත් වෙලා බොහෝම නිශ්චල වෙලා ඊටාම උසස් භාවනාවක් උනත් කෙරෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි ඒ පිළිබඳව දේශනා කරන්න මම කැමතියි. එහෙනම් අපි අද මේ ධර්ම දේශනාව මෙතනින් නිම කරමුද?
පින් අනුමෝදන් කරමුද? එහෙනම් අපි සියලු දෙනාම මේ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කරලා රැස් කරගත්තු සියලු පින් ඒ වගේම අපි මේ කාලයක් පුරාම මේ කටින පින්කමට සූදානම් වෙලා ඒ වගේම ධම්මසාර මොනස්ටිකේ තියෙන සියලුම භික්ෂුණීන් වහන්සේලාට සිව්පස්යෙන් උපස්ථාන කරමින් මේ මාස 3ක් පමණ කාලයක් තුලම වෙහෙස වෙච්ච ඒ සියලු පින් කුසල් අපි වෙනුවෙන් මිය ගිය සියලුම ඥාතීන්ට අපේ හිත මිතුරන්ට ඒ වගේම අපේ ආධ්‍යාත්මික දියුණුවට සියලුම දේට අනුමෝදන් වෙත්වා. ඒ වගේම සියලුම දෙවි දේවතාවරුන්ට අනුමෝදන් වේවා කියලා අපි මේ ගාථා කියලා මේ සියලු පින් අනුමෝදන් වෙමු. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති එත්තාවතා ච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා ච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා ඥාතයෝ සියලු දෙනාම වැඳ ගන්න මම ආශිර්වාද ගාථා ටිකක් සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තීනං රතනං භාවේන චතුරාසීති සහස්ස ධම්මක්ඛන්දා නුභාවේන පිතකතයා නුභාවේන ජින සවකා නුභාවේන සබ්බේතේ රෝගා සබ්බේතේ භය සබ්බේතේ අන්තරාය සබ්බේතේ උපදවා සබ්බේතේ දුන්නිමිත්ත සබ්බේතේ අවමංගල විනස්සන්තු ආයුවඩ්ඩකෝ ධනවඩ්ඩකෝ සිරිවඩ්ඩකෝ යසවඩ්ඩකෝ බලවඩ්ඩකෝ වන්නවඩ්ඩකෝ සුඛවඩ්ඩකෝ හෝතු සබ්බදා දුක්ඛ භයාවේරා සෝකාසතු චුපාදවා අනේක අන්තරායාපි විනසන්තු ච තේජස ජයසීදි ධනං ලාභං සෝති භාග්‍යං සුඛං බලං සිරි ආයුච වන්නෝච භෝගං තීච සතවා වස්සාච ආයුච ජීවා සිද්ධි භාවන්තු තේ දෙනා සුවපත් වේවා
දරුවන් සරණයි. සියලු දෙනාම දැක්ක ලැබිච්ච එක සතුටයි. අපිට ෆොටෝ එවන්න මම හිතන ලස්සනට උත්සවයේ සිද්ධ වෙයි. මේ ෆොටෝ බලලා අනුමෝදන් වෙන්නම්. ඕකේ සාදු සාදු. ලින්කන්ට ඔබවහන්සේ ගොඩාක් පින් මොකද ඔබවහන්සේගේ මඟ පෙන්වීම තමයි අපි මේ පටන් ගත්තේ අපිට ගොඩාක් සතුටුයි මේකද ඒ අද පින්කම අපිට මේ කලින් පින්කමක් කරන්න ලැබුණේ ඔබවහන්සේට ගොඩාක් පින් සාදු සාදු සාදු. අනුමෝදාවි මටත් හරි සතුටුයි. මම මතක් කරේ අපි ඉස්සෙල්ලාම හම්බ වුණේ කොයි කාලෙද නේද? බිල්ඩින් ප්‍රොජෙක්ට් එකේදී හම්බ වෙලා ටික ටික මේ ධර්මය මාර්ගය නේද ආපු හැටි මතක් කළා මම මේ ළඟදී අද ඇවිල්ලා හිටපු කට්ටියත් එක්ක මේක කතා කරා. මම කිව්වා අද මේ ධර්ම දේශනාවක් කරනවා. මෙහෙම ධම්මසාර පන්සල ගැන අපි ඒ හමු වෙච්ච අවස්ථාවේ ටික ඔක්කොම මෙහි අපේ මෙහි මේ දවස්වල ඇවිල්ලා ඉන්න වොලන්ටියර්ස් ටිකත් එක්ක මම කතා කර කර හිටියා අපි වැඩ කළ ඉවරුණාට පස්සේ. වට ඒක මතක් කළා බොහොම සතුටක් ඇති වුණා. කළ මේ තැනටම තින පින්කමක් කරන තැනටම කොච්චර දුරක් ආවද නේද අවුරුදු 10ක් 12ක් විතර කාලයක් තුල ලොකු කාලයක්. 2008 නේද මේ අපි පන්සලට ඈ 2008 නේද අපි පන්සලේ ඉස්සරහම ඔව් ඒක තමයි ඔව්. අර මතකයි පුතාගේ බර්ත්ඩේ එකටත් අපි ආවා. කොයි නේද පුතා. පුදුමර නානි කරන්නේ හොඳයි මේ යන්නේ ගොඩාක් පින් ඔබවහන්සේ හරි ඕකේ එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.